Susah. Kok bang keren? මොකද කිව්වේ ඇහුන්නේ? අයියෝ. මොකද්ද මේ උදේ පාන්දර කරන්නේ? ඉඳගෙන ඉන්නවා ඒ පේන්නේ. පේනවා. Susah. මෙහානෝ. කියන් මිනිහෙකුට ව්‍යායාම කියලා දෙයක් අවශ්‍යයි. ඒක දන්නවද කියපන් අඩුම ගානේ? කවුද කියන්නේ බං එහෙම ඉතින් අවශ්‍යම කියලා නෑ මේ අපි ඉන්නේ හොඳට. අවුලක් නෑ ඉතින් චිල්ලක ඉන්නේ සින්දුවක් අහගෙන චිල්ලක ඉන්නයි ඉන්නේ. ඔබ ඉස්කෝලේ සෞඛ්‍ය කියලා දෙයක් කරම නැද්ද? සෞඛ්‍ය පීරියඩ් කට් කරනවට බෑ අපේ ඉස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කොහෙද බං ඉස්කෝලේ සෞඛ්‍ය පීරියඩ් කරන්නේ? අපි බං ඉස්කෝලේ යන කාලේ බං සෞඛ්‍ය පීරියඩ් වල හිටියේ නෑ බං අයියෝ මතකත් නෑ නා සෞඛ්‍ය කියන්නේ. දැයි ඔයා ඔය පාන්දර නැගිටගෙන දාඩිය දාගෙන මාර්ගෙක් වගේ දිව්වට මම ඉන්න අතල්ලා ඉපෙන්න උදේ පාන්දර නැගිටලා තේ එකක් බීලා රොකට් එකක් හදාගෙන ගිහිල්ලා ඉතින් වහස පැත්තේ රවුමක් ගාලා චිල්ලක ඉන්න ඕනේ සින්දුවක් අය සැපේ රැපක් අහගෙන ඉන්නවරෙන්න මොනවද සජාවේ හරි. ඔහොම කරගෙන යන්නකෝ. හොඳට හරි නෑ ඔයා කියන්නකෝ ඔයා කතාව තව කියලා ඉන්නකෝ ඉස්සල්ලා මොකක්ද වෙන්න ඕනේ කියලා එහෙම මුකුත් කියන්නේ නෑ ඒක ඔයායි කැමැත්තනේ දුවන එකේ ප්‍රශ්නයක් නෑ එහෙමද? ඔව් ඔයා කියන්නකෝ ඉතින් මෙහානෝ. ඔව් හරි කියන්නකෝ මිනිහෙකුට ව්‍යායාම කියලා දෙයක් අවශ්‍යයි. ඔබ ඒක දන්නවද කියලා? හරි ඔයා කියනවනම් හරි කවන්න කියා යන්නකෝ ඉතින් හරි. ඔබ දැන් මේ ගිය මාස දෙක තුන ඇතුළත කීපාර බෙහෙත් ගන්න ගියා? දෙපාරයි ඉතින් කොන් දෙකක්ම මට බෙහෙත් ගන්න ගියා ඒ කොන් දෙකක්ම ආය හොඳ වෙගෙන කකුලට ආවා ආයෙත් කකුලට බෙහෙත් ගන්න ගියා ඒකට මෙඩ ගීකම දන්නේ කොන් දෙකක්ම ආවනේ ඔව් කොන් දෙකක්ම ආවා හරි ඒක හපන් ඔය කොන් දෙකක්ම අර එකක්ම මේකක්ම වෙන්නේ මේ ශරීරයට ව්‍යායාම නැති ඒක තේරෙන්නේ නැද්ද? ඔබ මම කියනවට එක සති දෙයක් පොඩ්ඩක් පාන්දර නැගිටලා සති දෙකක් හරි වැඩි එපා. ඔබට ඔබේ වෙනස හඳුර ගන්න පුළුවන් එතකොට. චුට්ටක් උදේ නැගිටලා වරෙන් කුදේට ඇවිල්ලා එක්සර්සයිස් ටිකක් කරලා පොඩ්ඩක් දුවලා කරලා ඇවිදලා කරලා හිටපන්. එනවා කියන්නේ මගෙත් එක්ක. ෂුවර්ද? මම කියන දේ අහනවකෝ. වර සජා ඔයා කියන ඉන්න බැයි ඈ. හරි ඔයා දන්නවනේ නැත්තම් ආයෙත් අහනවකෝ. පාන්දර නැගිට්ටාම අපිට හරිම ප්‍රබෝධයක්. උදේට වත් නැගිටලා වටපිට බලනකොට ගස් බලන් අවදි වෙලා කුරුල්ලෝ අවදි වෙලා වටපිටාව එකම චමත්කාරයක් මතලා තියෙනවා. ඔව් ඔයා කියන එක මම පිළිගන්නවා සජා. ඒ කියන්නේ උදේ නැගිට්ටාම උදේ සුන්දරත්වයේ තියෙනවා කුරුල්ලෝ කෑ ගහනවා ලස්සන ඉරේලියක් ඇටෙනවා. මේ රබර් ගස් අස්සෙන් ඇත්තටම උදේ නැගිට්ටා මේක වෙනම චිල්ලක්. අද ඒකවත් දන්නවද වෙනවා කියලා? ඔව් ඉතින් ඒක හින්දානේ මම උදේ රොකට්ටයක් හදලා හන්දට යවලා එහෙම චිල්ලක ඉන්නේ. ඒ සුන්දරත්වය හරි ඒ සුන්දරත්වෙත් එක්ක ඔව් අපි මේ ශරීරය අවදි කරන්න ඕනේ. තේරුණාද? මේ ජොයින්ට්ස් ඔක්කොම වැඩ කරනවානේ. මේ නිකන් තියෙන දේවල් නෙමෙයිනේ. හරිද? ඒ නිසා මේවා අපි පොඩ්ඩක් වනලා කරලා එක්සර්සයිස් කියන්නේ ඒකනේ. අර පේනවනේ. දෙක. ඉස්සුවක් කතා කරනවා. ඒ නිසා තමයි කියන්නේ එක්සර්සයිස් කරන්න වරයි කියලා. මිනිස්සු කියන දේ අහනවා. ඒ බැරි දේවල් නෑ කරන්න කියන්න බලන්න මේ අත්ත කරගපුවර මොකද්ද උනා කොන්දත් එක්ක ආයි බෙහෙත් ගන්න විදිහන්නේ නෑ අයියෝ හරි කතාව කියන්නකෝ ඉතින් මොකද්ද දැන් සීන් එක කියලා දැන් හරියට දැන් කොන්දේම අවරොත් හොඳ කරගන්න ඕන සුසා මේ ආනෝකෝ හෙට උදේම නැගිටිනවා චුට්ටක් පාන්දරෙන් නැගිටලා මේ අතපය පොඩ්ඩක් කොල්ලලා බලනෝකෝ හරි පොඩ්ඩක් මේවා වනවලා බලනවා ඒකට තමුචටම තේරෙයි මේවා මොනවද වෙන්නේ මේවා කොහොමද වැඩ කරන්නේ ඊට පස්සේ අපිට දැනෙන සැහැල්ලුව මොකද්ද අන්න ඒක තමයි අපිට කරන්න කියන්නේ ඒක හෙට උදේ කරලා බලන්න මම කියන හින්දා ඔබට තේරුණාද මම කියන දේ තේරුණා යම් කිසි තරමකට හැබැයි මෙහෙමයි දැන් ඔයා කියන්නකෝ විතර දැන් ඔයා කියන්නේ දැන් අනිවාර්යයෙන් අපි සෞඛ්‍යයට අනිවාර්යෙන් ව්‍යායාම අවශ්‍යයි කියලානේ ඔය කියන්න දෙන්න සරලවම වෙන මොකුත් නෙමෙයි එච්චරයි මම කියන්නේ ඉතින් ඔය ඉතින් අපි වැඩ කරන්නේ ඉතින් ඔය ගෙදර දොරත් වැඩ කරන්නේ ඉතින් නෑ සුසා වැඩ කරන්න බෑ දැන් බලහන් කොලෙස්ටරෝල් කියලා කියනවා sugar කියලා කියනවා pressure කියලා කියනවා බලන්න ලෙඩ නම් කීයක්ද ඔය ලෙඩ හැම දෙයකටම බෙහෙත් ඕනේ නෑ අපේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම වැඩි මොකුත් ඕනේ නෑ බුද්දේ නැගිටලා 1 කිලෝමීටර් භාගයක් ඇවිදපන්
කිලෝමීටර් භාගයක්. කිලෝමීටර් භාගයක් නේ. ඕ එක මහට ගන්න එපා කිලෝමීටර් භාගයයි. ඇවිදලා බලනවා. එතකොට ඔය කිසිම කෙනෙක් ජර්මන් ලඩක් ඉන්නේ නැහැ. මේ හැබැයි සජා මම මෙහෙම කරන්න බෑද? උදේම නැගිටලා මම කම්පියුටරේ ඔන් කරගෙන GTA ගේම් එකක් ගහනවා. ඒකේ සජා මම ඉතින් එන ජොකින් පාරක් යම් දුවන ඉතින් GTA ගේම් එකෙත් ඉතින් ඒක එක්සර්සයිස් වෙන්නේ ඉතින්. ඒ කියන්නේ කම්පියුටර් උස්සන් දුවනවා. නෑ කම්පියුටරේ ඇතුලේ ගේම් එකක් ගහනවා කම්පියුටරේ. ඉඳගෙන මං ඉඳගෙන වල හරකෝ. එන දේ තේරුම් ගනි. එතන වාඩිලා හිටියයි කියලා ඔබට මේ මැංගට එක්සර්සයිස් හම්බෙන්නේ නැහැ. එහෙමත් කරත හැකි කරන්න පුළුවන් කියලා මං හිතුවා. මුලේ නැති උන්ට කරන්න පුළුවන්. නේද මං වාගෙන් ඇහුවා වාට මාර විදිහට මුලේ තියෙනවනේ සජා. ඒකයි මං ඉතින් ඇහුවේ නැත්තම් ඉතින් හරි මේ යනවා. දෙක කතාවල් වැඩක් නැහැ දෙක. හරි. ඔබට මම සති දෙකක් දෙන්න. ඔබ හෙට පාන්දර නැගිටා. හරි මං පැය භාගයක් අයින් කළා. ඔබ නිකන් වෙන මොකද එක්සර්සයිස් මොකුත් ඕනේ නැහැ. හරි. පැය භාගයක් ජොගින් කරපන්. ඊ ඇති. වා මට විස්තරෙම කියන්න පුළුවන් දැන් ඔයා කියන විදිහට මං කරොත් මයි කොන්දේ අමාරු හොඳ වෙයි කියලා වාට කියන්න පුළුවන්ද? 100. කොන්දේ අමාරු විතරක් නෙමෙයි. ඔබට ඔය කියන හයි ක්ලාස් ලෙඩ ටික තියෙන. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ෂුගර් ඒ වගේ ධනවත්කම මයින්ද පුළුවන් නේ සජා. පුළුවන් ධනවත්කම මයින්ද පුළුවන්. හරි ඉතින් මේ මෙච්චර ඔන්ලයින් බිස්නස් කර මෙච්චර සල්ලි හම්බ කරගෙන වාහන තියන්නේ. ඔව් අසනීපයක් හඳුනන බෙහෙත් එකක් කරගෙන ඉතින් අන්තිම ලෙඩ කියලා මැරලා යනවා. ඒක වෙනම කතාවක්. ලෙඩෙක් කියලා මැරුණොත් ඒක ඉතින් දැන් කතාවද දැන් කතාව ඇති. ලෙඩෙක් කියලා මැරුණත් ඒකෙන් මගේ ධනවත්කම පේනවනේ. කාලා බීලා හුඳුර අම්මට උඩු සැපට ඉඳපු කොල්ලෙක් මැරලා තියෙන කියලා. කාටවත් වෙන්නේ කියලා නෑ මිනියෝ. අපි නිරෝගී වෙන්න ඕනේ. එච්චරයි නිරෝගී වෙන්න තියෙන එකම දේ තමයි වස විස නැති ආහාර ටිකයි ව්‍යායාම ටිකයි. හරි දැන් ඔයා කියන හින්දා මම කරලා බලන්න සජා දැන් ඔයත් එක හරි මං හෙට උදේ එන්නම් කොයත් එක ජොකින් යන්න. ඔව්. ඒතර මං සති දෙකක් හරි අපි ඔක් කරලා බලමුකෝ. හැබැයි ඉතින් මගේ කොන්දේ අමාරුවයි මේ කකුලේ අමාරුවයි ලෙඩ ටික හොඳ වුණා. හරි හරි ඒක අපි සද්දකින් කතා කරමු. හරි. දැන් සද්දකින් කතා කතා කරලා වැඩක් නෑ. අපි කරලා බලමු. හරි ඒක තේරුම් ගන්න.